සාර්ථකත්වය ඒක හැමෝටම හිමි දෙයක් නන් නෙවෙයි. එක බැටරු රැලක යන අයටත් නෙවෙයි. එක තනිව ගමන් කරන සිංහෙන්ඩ වෙන්නු මාවතක්. ඒ මාවත කටුකයි දිනිගන්නෝ වගේ දුෂ්කරයි. නමුත් ඒ යන තැනැත්තා රජෙක්. රැලේ වහලෙක්වී ජීවත්වන කෙනා තමන් කෞුද කියල සත්‍යය කවද්දාවත් හඳුනගන්නෑ. නමුත් තමන්ගේම අඩිපාරයන කෙනා තමන් තුළ සැංගූන් මුළු විශ්වයම වාගන්නවා. එක කියමනක් තියෙනවා තනියම පියාඹන්නාගේ පියාපත් වානයවල නිමවා ඇති අතර තනියම ගමන් කරන්නාගේ දිශාව තරු පවා අනුගමනය කරයි කියලා. හොඳට හිතන්න. වෙනත් එකෙක් උන්ට ජීවත්වෙන්න අනුන්ගේ අවධානය හිඟා කන්න එනවා. පිළිගැනීමක් වුණුවෙන් දරනවන්න වෙනවා. ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ තවයකෙක්ගේ අත්පොල් සන්නාදය මත. එත් මම මගේම නිහඬතාවය තුළ ජීවත්වෙනවා. මට කාගෙවත් අනුමැතියක් අවශ්‍ය නෑ. මගේ ආත්ම ශක්තියම මට ඇති. මංගේ ශක්තියෙන් බැජබෙනවා. නමුත් මම කියන්නේ සහයෝගය කියන්නේ දුර්වලකමක් කියලා. ඒත් මම කියනවා තනිව නැගී සිටීමට හැකිවීම දේවත්වයට සමාන ශක්තියක් කියලා. මම මේ කතාව කියන්නේ නුඹටයි. තනිව ලොකු සටනක් කරපු නුඹටයි. මේ සමාජයට ලොගල පැනයයි ලේබල් ගැසුන් නුඹටයි. කිසිවෙකුගේ සහයක් නොමැතිව නැගී සිටි නුඹටයි. ඔවුන් නුඹව විශ්වාස නොකරනවාට කමක් නෑ. නුඹෝ විශ්වාස කරනවාද? ඒ විශ්වාසය කන්දක් නම් වෙනත් එකෙක්ගේ සහය ඉන් ගැලවී යන ගලිකැටයක් පමණයි. නුඹට නුඹම ශක්තියක් වන තාක් නුඹට පිටතින් කිසිම බලවේකයක් අවශ්‍ය නෑ. නුඹ නුඹේම සත්‍යය බාටපත් වූ දාට නුඹේ හදවතේ ගින්නෙන් ලොවට කතා කළ දාට එදාට නුඹට ලැබෙන්නේ සැබෑම ගෞරවයයි. සැබෑම ආදරයයි. ඇයි මිනිස්සු අදහන්නේ තමන්ගේ ආත්ම ශක්තියට අවංකවීමේ නිර්භීතකම ඇති අයට විතරයි. එක දුර්ලබයි. එන් නිසාම එක මිල කරන හැකි. ඔවුන්ට පාරපෙන්න්නන ආලෝකයක් බවට උඹ පත්වයා. දිගටම පලයා. බෝ විශ්වාස කරපා. අවසානය උඹට හිතාගන්නවත් බැරිවෙයි. එදාට උඹට පමණක් නෙවේ මුල් ලෝකයටම නුඹ පවෆුල් වෙපන් මැප්පලා අවසා. උඹ මේක හොඳට හිතට ගනි. මට තනිව සටන් කරන්න සිත්ත වුණා. යකඩයක් වගේ තැම්බී ශක්තිමත් වෙන්න සිත්ත වුණා. මම ශක්තිමත්. එක තමයි අවසන් ඩිසිෂන් එක. මම ගොඩනගාගත් මේ අභ්‍යන්තර ශක්තිය බිදදැමීම කරන හැක්කක්. වේදනාව තමයි මගේ ආයුතය. අරගලය තමයි මගේ පර්සනැලිටි එක. මම අඳුරේ පතුළටම ගිහින්දා මට දැන් විශ්වයේම ගැඹුර පේනවා. මා ඉදිරියටන ඕනෑම අභියෝගයක් මගේ පාමුල දූවිලි බවට පත් කරනවා. මම සියල්ලම ජයගන්නවා. මා ගැන මා නැගී සිටි ආකාරය ගැන මා මටම අවංකෝ ආකාරය ගැන මගේ ආත්මයම ආඩම්බරෙන් ගිකුන් දෙෙනවා. මොකද දැම්මම ජීවත්වන්නේ මා ලෙසින්. ලෝකයේ ගෞරවයත් ඊටත් වඩා මගේම ආත්මය අභිමාන නැමති කිරුලා සමගින්.